මෙයාගෙන්ද පේමන්ට් එක ගන්න ඕන. මේ ධනුෂ්ක කෙනෙක් කෙනා කියනවා දෙන්න කිව්වේ මේ කෝල් එක ගන්නද නේද? ඔව් ගන්නකො. හැබැයි පේමන්ට් එකක් කරන්න තියෙනවා. 7500ක් ගෙවන්න ඕන. මට මේ ලොකේෂන් එක හොයාගන්න බැරුණා මේ දනු දෙන්නේ නැද්ද? දාලා තිබ්බා. දැන් අපිත් මෙහෙ නෙමෙයිනේ. ඒකට හොයාගන්න බැරුණා. ඈ? ඔයාලා කොහෙද? අපි දැන් මේ හෝමාගම ගෙවල් අපේ ගෙවල් හෝමාගම ඔය ටිකේ යන ගමන් දා මේ ඔක දෙන්න කියලා කිව්වාට. හෙලෝ. මේ දනු අර අය ඇවිල්ලා. මේ මෙයාගෙන්ද පේමන්ට් එක ගන්න ඕන. ඔව්නේ. මේ චුට්ටක් කියනවද එන? අයි වගේ ගිහලා. හරි එහෙමත් මේ මට පොඩි සයින් එකක් දාලා දෙනවද? අද බර්ත්ඩේ එකද? කවුද යන්නේ නැත්තේ? හරි අවුරුත් ළඟ නැති කාලේ නුඹ මගේ ළඟ රැඳුනා. උණුහුම සයුරට පාකලේ තන තන අපි බැඳුනා. නිවුණා නුඹ හින්දා මේ සසරේ හමු වීලා. උන්න පපුවේ මා සෙනසිලා. එතුනා දහිවේ නෑ මේ ආලේලිය වීලා. රිතුනා මතකේ ඈ නැවතිලා. ඔයාට මේ ටිකත් ආදරෙන් කියන්න කිව්වා. මේ අහන්නකෝ සුද්දා. අද ඔයාගේ උපන්දිනය. ඉතින් ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හැබෑ කරගන්න ලැබෙන නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ හිතේ හරි ලස්සන හීන ගොඩක් තියෙනවා. ඒ දේවල් ඉක්මනින් හැබෑ කරගන්න ඔයා උනන්දු වෙන්න ඕනි. මාත් එක්ක කියපු අම්මා අප්පච්චි චූටි නංගි මල්ලි ගැන ඔයා කිව්ව හැම හීනයක්ම ඔයා හැබෑ කරන්න ඕනි. ඒ හැම දෙයකම මාත් ඔයත් එක්කම ඔයාගේ හොඳම යාළුවා වෙලා ළඟින්ම ඉන්නම් හාද. දන්නවද කොහේ හිටියත් දවසක ඔයා හරි ලස්සනට ඉන්නවා දකින්න එක තමයි මට තියෙන ලොකුම සතුට. එදාට අම්මා අප්පච්චි තරමටම මටත් හරි සතුට හිතෙයි. හරි අහම්බෙකින් මට හමු වුණු හොඳම යාළුවා ඔයා. සතුට කියන එක නැත්තටම නැති වෙලා hina වෙන්නවත් මතක නැතිව හිටපු මං අද hina වෙලා ඉන්නේ ඔයා නිසා. ප්‍රශ්න වලින් කඩන් වැටෙන හැම වෙලාවෙම මගේ හිත හදනවට ළඟින් ඉන්නවට ඔයාට ගොඩාක් පිං. රටවල් දෙකක වුණත් කවදාවත් ඇස් දෙකට දැකලා නැති වුණත් ඔයාගේ මේ බැඳීම මට මහා ගොඩක් වටිනවා සුද්දා. අනේ කවදාවත් අමතක කරන්න එපා හාද. මිනිස්සුන්ට ජීවිතේ හම්බෙන්න ඕනි. අනේ ඇයි මීට කලින් මොන නොගැහුනේ කියලා හිතන මිනිස්සු. ඉතින් ඔයත් එහෙම හිතන හරි ලස්සන පිරිමි ළමයි. හැමදාම පරිස්සමින් hina වෙලා සතුටින් ඉන්න සුද්දා. බුදු සරණයි ඔයාට. රිතුනා මතකේ ඈ නැවතිලා.